අද මම හදන්නේ ඩයලොග් TV රෙකෝඩර් එක සර්කිට් එකක් රිපෙයාර් කරන්න. එතකොට මේකට මම 12 volt variable power supply එකකින් 12 volt දෙනවා 10 volt වගේ සිලෙක්ට් කරලා ඇම්පියර් එක ලිමිට් කරලා. එතකොට මට මේකට පවර් දෙනකොට පේනවා හයි ඇම්පියරේජ් එකකුත් ගන්නවා ඇම්පියර් එකට සමාන වෙන්න. මෙතන තියෙන රතු පාට LED එකයි කොළ පාට LED එකයි පවර් දෙන මොහොතේ පත් වෙලා නිවෙනවා. මට ඉතින් මේ බෝඩ් එකේ කැපැසිටර් එකක් හරි IC එකක් හරි ෂෝට් වෙලා තියෙනවා. මම දැන් මේකේ කැපැසිටර් ටික ඔයගොල්ලන්ට පේනවා මල්ටිමීටරේ බස මෝඩ් දාලා තියෙනවා. බස මෝඩ් දාලා චෙක් කරගෙන යන්න. මෙතන කැපැසිටර් එක ෂෝට්. මේකට දැන් 5 volt ඇම්පියර් 3ක් වගේ සිලෙක්ට් කරලා පවර් ඉන්ජෙක්ට් කරලා බලනවා බෝඩ් එකේ කොහේ හරි රත් වෙනවද කියලා. ග්‍රවුන්ඩ් එක කනෙක්ට් කරගන්නවා. 5 volt ඇම්පියර් 3ක් සිලෙක්ට් කරගන්නවා. ඊළඟ පොසිටිව් එක මෙන්න මේ IC එක රත් වෙනවා. මේ IC එක රත් වෙනවා. අපි එතන පොඩ්ඩක් බලමු. මේ IC එක LND පැත්තට පවර් දෙන IC එක. එතන S8050 IC නම්බර එක. අපි එතන බලමු කැපැසිටර් ටික. එතන අපි IC එකේ පොඩි බර්න් අවුට් වෙච්ච සලකුණක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මෙන්න මේ සලකුණ තියෙනද කැපැසිටර් එක පන්නලා බලමු අපිට ෂෝට් එක තියෙනවද නැද්ද කියලා. ඔව් අපිට දැන් එතන ෂෝට් එක පෙන්වන්නේ නැහැ. මෙතන මුලින්ම මෙයින් එතන කැපැසිටර් එකේ ෂෝට් එකක් පෙන්වනවා. එතන කැපැසිටර් එකේ ෂෝට් එක පෙන්වන්නෙත් නැහැ. අපි දැන් මේ IC එක නැතුව මේකට පවර් ඉන් කරලා බලමු බෝඩ් එක ඔන් වෙනවද කියලා. ඔය ඒ IC එක පැන්නුවට පස්සේ බෝඩ් එකේ පවර් ඔන් වෙනවා. ඒ කියන්නේ ඒ IC එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි අලුත් IC එකක් රීප්ලේස් කරගෙන බලමු බෝඩ් එක සම්පූර්ණයෙන් ඔන් වෙයිද කියලා. මේ දින ගලවපු IC එක
ඒකේ නම්බර එක වෙන්නේ S80/36. මේ IC එක මං ගාව තියෙනවා. IC එකක් පරණ බෝඩ් වලින් ගලවගත්තු IC තියෙනවා. පරණ බෝඩ් එකකින් ගලවගත්තු IC එකක්. අපි මේක පාසල බලමු අපේ වැඩේ හරියයිද කියලා. IC එක අපි පාස ගත්තා. මේක දැන් ෆ්ලක්ස් හොඳට ක්ලීන් කරගන්න ඕනේ. මම කරන්නේ ෆ්ලක්ස් දාපු ටික බෝඩ් එකෙන් ක්ලීන් කරගන්න ටික. මේකට තිනර් හරි NC තිනර් මොනවා හරි අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකට හයියර් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න දෙපා. මේක කැපැසිටර් ගලවලා යනවා. ඊට පස්සේ පොඩි රෙසිස්ටර් කැපැසිටර් අපි දැන් මේකට පවර් දීලා බලමු බෝඩ් එක ඔන් වෙයිද කියලා. අපිට දැන් කලින් IC එක තියෙද්දි කැපැසිටර් එක ෂෝට් කියලා පෙන්නුවේ. අපි බලමු ආයි ෂෝට් එක පෙන්වනවද කියලා. කැපැසිටර් එකේ ෂෝට් එක පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්වන්නෙත් නැහැ. අපි ඉන්පුට් එකේ ෂෝට් එකක් පෙන්වනවද කියලා. ඉන්පුට් එකේ ෂෝට් එකක් පෙන්වන්නෙත් නැහැ. දැන් පවර් දීලා බලමු. මම 12 volt ampere එකට සිලෙක්ට් කරන් තියෙන්නේ. රතු පාට LED එකක් තියලා බෝඩ් එක ඔන් වුණා. හරි බෝඩ් එකේ පවර් ඔන් වෙනවා. මේ කොළ පාට LED එක මගේ අතින් පවර් තේරුණා. ටිකක් මෙතන වයර් ගහලා පාස් ගන්න පුළුවන් නම් හොඳයි. මම මේ අතින් අල්ලන් ඉන්නකොට පවර් ඩිස්කනෙක්ට් වෙනවා. හරි බෝඩ් එක නුනා කොළ පාට LED එකත් පත් වුණා. ඒකට කොළ පාට LED එක බ්ලින්ක් වෙන්නේ අපිට ඇන්ටනා එක සැටලයිට් එක කනෙක්ට් කරගන්න නැති හින්දා. එතකොට අපේ රිපෙයාර් එක සාර්ථකයි. මම මේක දැන් TV එකට කනෙක්ට් කරලා බලනවා ඩයලොග් TV ඔන් වෙනවද කියලා. මෙහෙම රිපෙයාර් එක කරගන්න මේක අපිට ඩයලොග් එකෙන් ගන්න කියොත් රුපියල් 5000කට වැඩි යනවා. ඩෙකෝඩර් එක වගේ මේ වගේ පොඩි ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක රිපෙයාර් කරගන්න පුළුවන්.